හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද වෙන්නේ අද තව සාදරයෙන් අදින් පිළිගන්න මගේ YouTube channel එක. හරි ඉතින් මුලින්ම මම මතක් කරලා ඉන්නවා මට YouTube channel එකට වීඩියෝ දාන්න බැරි වුණා ගොඩ කාලෙක ඉඳන්. මොකද මම වීඩියෝ දාන්න try කරලා වීඩියෝ එක අප්ලෝඩ් කරා අත. අර රතින් පුපුරන සීන් තිබ්බේ මේ කොමරි ඔකට මේ ස්ට්‍රයික් එකක් දුන්නා. අර පුපුරන දාන්න බෑනේ. ඒක නිසා ස්ට්‍රයික් එකක් දුන්නා. ඒක නිසා ඉතින් ඕක දැම්මට පස්සේ මට වීඩියෝ දාන්නත් නෑනේ. ඊට පස්සේ දැන් මම අලුතෙන් වීඩියෝ පටන් ගත්තා. ඕක කොහොමද මම හෙට දානවා කියන්නේ. ඔයාලා බලන දවස් දානවා. එතකොට ඉතින් ඒ ස්ට්‍රයික් එක වදුනේ හින්දා මට දාන්න බැරුණා. ඒකට මුලින්ම සමායිල්ලන්න ඕනේ. යාළුවනේ තව දෙයක් මේ දැන් ඔය රතිඤ්ඤ පුපුරන එක දැම්මනේ දැම්මට පස්සේ මට වෝනින් එක දුන්නා. ඒකට මම වෝනින් කියලා කාඩ් එකක් දාලා ඒ වෝනින් කාඩ් එක හදා. ඊට පස්සේ මේ ඒ පුපුරන එක මේ මොකද බ්ලර් කරා. ඒක හරියයි දන්නේ මම try කරේ නෑ. ඉතින් කමෙන්ට් කරන එක හරියනවද කියලා try කරලා තියෙන අය. ඉතින් ඒක ලොකු උදව්වක්. ඔයාලටත් මේ වීඩියෝ එක දාන්න හොඳ වීඩියෝ. හරි ඉතින් වැඩි කතා නැතුව අපි එක්ස්පෙරිමන්ට් එකට යමු. අදත් මම යාළුවනේ සුපර් එක්ස්පෙරිමන්ට් එකක් වීඩියෝට කියලා බලමු මොකක්ද එක්ස්පෙරිමන්ට් එක කියලා. හරි ඉතින් යාළුවනේ මොකක්ද එක්ස්පෙරිමන්ට් එක කිව්වොත් අපි අද යන්නේ මම කෝප්පයක් තියෙනවා. ඊට පස්සේ කෝපි කුඩු තියෙනවා. තේක කොළ තියෙනවා. සරක්කු කුඩු තියෙනවා. සරක්කුඩු. ඊට පස්සේ දැන් අපි යන්නේ මේ තේක හදන්න නෙවෙයි. මොකද්ද? අද අපි යන්නේ මේක වතුරට දාලා හොඳට දිය වෙනවාද කියලා බලන්න තමයි යන්නේ. හරි දැන් අපි වැඩි කතා නැතුව බඩු ටික ලං කරගෙන හම්බෙමු. හරි ඉතින් පළවෙනියට යාළුවනේ මම මේක මේ කෝප්පෙට වතුර ටික දානවා. හරිද? යාළුවනේ ටිකක් වැඩිපුර දාගත්තා. දැන් අපි මේකට දාගන්න ඕනේ අපි මේකට දාගමු මුලින්ම කෝපි කුඩු. මේ තියෙන්නේ. දැන් දාගමු. දාගත්තා. දැන් අපි ඕක කලවම් කරන්න ඕනේ. මේ විදිහට කලවම් කරනවා. හරි ඉතින් යාළුවනේ මම හොඳට කලවන්නම් කරගත්තා. මේ වල් පේන ඇති. මේ විදිහට තමයි තියෙන්නේ. අපි දැන් මේක විනාඩි 5ක් තියලා බලමු මොකද වෙන්නේ කියලා. අපි මෙතන තියමු. වල් පේනනේ. යාළුවනේ මම මේ ක්ලිප් එක ෆාස්ට් ෆෝවර්ඩ් කරන්නම් බලන්න. හරි ඊට පස්සේ දැන් අපි විනාඩි 5කින් හම්බෙමු. හම්බෙන්න හම්බෙමු. හරි යාළුවනේ දැන් නම් විනාඩි 3ක් විතර ගියා. 2:48යි. දැන් 3යි ඔන්න. හරි ඉතින් දැන් විනාඩි 3ක් ගියා. දැන් විනාඩි 5ක් තියන්න ඕනේ නේද මම හිතන්නේ. ඔයාලට පේන ඇති යාළුවනේ මේ යටට මේ ටික එකතු වෙලා තියෙන තේ කුඩු ටික. තේ කුඩු කෝපි කුඩු ටික. ඊට පස්සේ උඩ තමයි වතුර ටික තියෙන්නේ. මේ ඔයාලට පේනවද දන්නේ යාළුවනේ. හිතන පේනවා කියලා. හරි ඉතින් අපි වැඩි ඔය කාලේ නාස්ති කරන්නේ නැතුව අපි දැන් ඊට පස්සේ අපිට දැන් තේ කුඩු දාන්න සරක් කුඩු දාන්න තියෙනවා. ඉතින් අපි ඒවට තැඹුටක් ගාලා එහෙනම් ඒකට දීලා හම්බෙමු. හරි ඉතින් යාළුවනේ බලන්න මම දැන් ඔක්කොම වතුර ටිකක් දාලා ඊට පස්සේ අපි දැන් දාන්න යන්නේ සරක් කුඩු. මේක පස්සේ දිය කරගමු.
හරි ඉතින් යාළුවනේ මුලින්ම තියෙන්නේ මෙහෙම. පේන්නේ. හරි ඉතින් අපි මේකත් විනාඩි 2ක් තියලා හම්බෙමු. හරි ඉතින් යාළුවනේ අපි දැන් විනාඩි 3ක විතර තමයි හම්බෙන්නේ. නැවතත් හරි කරලා තියමු. ඔව්. දැන් නම් ටිකක් යරට ගිහලා තියෙන මේ සරකුඩු මේවා ටික දැන් ඉතින් ගන්න තියෙන්නේ බලන් ඉන්න එක තමයි. විනාඩි දෙකක් තුන. විනාඩි 1:15 විතර තියෙනවා. ඉතින් යාළුවනේ අර දැන් යාළුවනේ දැන් මට ස්ට්‍රයික් එකක් වදුනානේ. ඒ ස්ට්‍රයික් එක මට දැන් එකපාරක් නෙවෙයි දෙපාරක් වදුනා. හරිද? අය වෝනින් දෙපාරක් මට දුන්නා. දැන් ආයෙ මම අරක දැම්මොත් තුන්වෙනි පාරත් වදන. ඒ නිසා ඔයාලා හරියට කමෙන්ට් කරන්න මේ ඒක මට දාන්න පුළුවන්ද බැරිද කියලා. දාන්න පුළුවන් නම් තමයි. හයි දැන් ඉතින් යාළුවනේ අපි මේකත් විනාඩි 5ක් තිබ්බා. ඔයාලා පේන ඇති යාළුවනේ මේ සරකුඩු ටික යට වතුර ටික උඩ තියෙනවා. උඩ යට බොර පාටයි මේ උඩ ලා පාටයි. සරකුඩු ටික ඔක්කොම යට මෑලා. අපි දැන් කලවම් කරලා බලමු. ඔයාලා පේන ඇති යාළුවනේ හරි දැන් වැඩි කාලේ නාස්ති කරලා ඊළඟ එක්ස්පෙරිමන්ට් එකට ගත්තා. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි ඇවිල්ලා ඉන්නේ තේකොළ එක්ස්පෙරිමන්ට් එකට. තේකොළ මෙහෙම තියෙනවා මම තේකොළ ඇල්ලතොර දාලම නැහැ. හරි දැන් අපි තේකොළක් දාමු. හරි දැන් කලවම් කරනවා. හරි යාළුවනේ ඔයාලට තේකොළ එක බලන්න මෙහෙම. ඒක නම් විනාඩි 5ක් තියන්න ඕනේ නෑ යාළුවනේ උඩට අර අතරම් බලවගේ වෙලා යටට තේකොළ ටික මෑවුණා. හරි මේක නම් විනාඩි 2ක්වත් තියන්න ඕනේ නෑ. මේ උඩින් පොඩ්ඩක් අර බර අඩු කැලේ තියෙනවා උඩින්. හරි යාළුවනේ අද මෙහෙම තමයි එක්ස්පෙරිමන්ට් එක කරන්නේ. ඉතින් එක්ස්පෙරිමන්ට් එක ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් කරලා අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරලා තියාගෙන අනිවාර්යයෙන් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා අනිත් අයට බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අදට මම එනවා. මම SA Block 7